පුතේ එයි තාක් ඔය හෙලෝ පුතේ පොඩ්ඩක් පුතේ අර කටු වෙන ගන්න එපා අර මේ කේල් කන පොඩ්ඩක් පැහිලාද කියලා බලලා එන්න අයියෝ තාත්තේ උඹ දවස ගානේ හොම් බලන්න ගාන කියන්නේ පෙරේදානේ බැලුවේ පැහිලා නැහැ ඕක වතුර කාලා ගියොත් නම් පුතේ අච්චි රැනෝ දැන් ඕක ඉදවලා දෙන්න ඕන මේ පැහිලාද කියලා පොඩ්ඩක් බලලා එන්න ඔයාට පෝර් බෑග් එකේ පාත් කරලා පැහිලාද කියලා බලලා එන්න ආයෙත් තාත්තා ඔක දවස ගානේ මොනවද ඔයාලා ඕල්ලන් දැන් දවස් දෙකක් තුනක් ගිහින් බලන්න නැති නිතරම බලන්න කියන්නේ පුතේ ඔක සත්තු කාලා ගියොත් අපරාධයි ඒකයි ඔයාලට බලන්න කියන්නේ මම බුවක් අස්සල මේවා වෙලා අතු ඇදලා දාන්න කෙනෙක් නැහැ මොකක්වත් නෑ මම ඉන්න බලන්න එන්නකෝ පායනවා තාත්තලගේ වැඩ මේ වගුල පැහෙන රෙද්දක් නෙවෙයි දැන් කෙටක් කියාවි දවස ගානෙම ඇවිල්ලා මේක කපලා මේ පැහිලාද කියලා බලන් ඉන්නේ කියලා මේ ඒක හරියන්නේ නැහැ මට දවස ගානේ ඉන්න පුළුවන් මෙතනට ඒක හොඳ වැඩක් කරන්න ආපෝ තාත්තගේ මලවදේ නම් යන්තම් ඉවර කරගත්තා. කොකවා පැහිලාද කියලා කියන්නේ මොන පැහිලෙත් තාත්තා ඒක පැහැනවද මේ කපේට? ඒක තමයි මම ඔබට ටිකක් බලපං කිව්වේ ඉතින් ඒක තවදවත් තියෙනවනේ දැන් ඉතින් මට බලන්න දෙයක් නැහැ ටික ටික තාත්තටම ඕනේ තරම් බලා ගන්න පුළුවන්. මට ඔය වත්තපල්ලෙහා යන්න බෑ බං උඹ නිකන් ඉන්න එක පොඩක් ගිහින් බලන්න බැදිය නෑ තාත්තා දැන් වත්තපල්ලෙහා යන්න දෙයක් නැහැ තාත්තට. ඇයි ඒ නෑ මං කේල් ගැන කපලා ගේම් එක ගෙනත් තිබ්බ තාත්තට ගෙදරට වෙලාවම බලා ගන්න පුළුවන්. අපෝ මේ වගේ ගොන් තක තීරණයක් යකෝ දැන් තොට මම තෝ එහෙනම් තම්බගෙන කාපියක් එහෙල කරනවා